ආණ්ඩුව එක දේවල් නිසා වැටෙනවා කියලා බලාගෙන හිටියා. දැන් ඉතින් වැටෙන්නේ නැති බව බොහොම විශ්වාසයි එයාලටත්. අපි ඇත්තන 22 වෙනි සංශෝධනයෙන් කරන්නේ දෙයක් කරන්නේ. ඒ කියන්නේ විනිශ්චයකාරවරුන්ගේ ඒ ලබාගත්තු දැනුම් සම්භාරය ඉදිරියට තව අවුරුදු දෙකක් ලබා ගැනීම. ඉතින් කැමති කෙනෙකුට නම් විශ්‍රාම යන්නත් එහෙම ගැටලුවක් නැහැ. ආණ්ඩුව ආපු අලුතම වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවුරුදු 3කින් වැඩි කරා. අවුරුදු 60 තිබිච්ච එක 63 කරා. කිසිදු විරෝධතාවයක් ආවේ නැහැ. 1978 තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්නේ. මම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් එතකොට ලංකාවේ කෙනෙක්ගේ ආයු අපේක්ෂිත කාලය වුණේ අවුරුදු 60යි. දැන් අපි ජීවත් වෙන්නේ 2026 අවුරුද්දේ. දැන් අපේ ආයු කාලය අවුරුදු 80යි ලංකාවේ. දල වශයෙන් අවුරුදු 80යි. එතකොට මේ අවුරුදු 40 ගාන ඇතුළත ආයු කාලය අවුරුදු 20කින් වැඩි වෙලා තියෙනවා. අපේ වැඩිහිටි ජනගහනයේ ජීවත් වීමේ කාලය අවුරුදු 20කින් වැඩි වුණා නම් මේ අවුරුදු 40 ඇතුළත සේවා කාලය අවුරුදු දෙකකින් දික් කරන එක හරිම තාර්කික විද්‍යාත්මක පදනමක් සහිත කාරණයක්. අපි මේ මිනිසුන්ගේ දැනුම, අපි මේ මිනිසුන්ගේ කුසලතාවය තවත් ඒ කියන්නේ මං කියන්නේ ඇත්තම අවුරුදු දෙක නෙවෙයි 5ක් වගේ කාලයකදී ගන්න එක හරිම සාධාරණයි. අපි ලෝකයේ වෙන රටවල බැලුවත් ඒ වගේ තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ.